රසම රසට කොළ පාටට කොළ මැල්ලුමක් හදමුද? ඉතින් රටවල් වල ඉන්න ඔයාලට ලංකාවේ කොළ වර්ග නැහැනේ. ඉතින් මමත් මේ අද හදන්නේ රසම රසට කේල් කොළ මැල්ලුමක්. ඉතින් මේ ජපානයේ මිනිස්සු විශ්වාස කරනවා මේ කොළ ගොඩාක් ගුණ කෑම වර්ගයක් කියලා. ඉතින් මම මේකෙන් අද රසම රස මැල්ලුම් එකක් තමයි හදන්න යන්නේ. එන්නකො යන්න අපි ගිහින් හදමු. මේ කොළ වර්ගය ගොඩාක් ගුණ නිසා ජපානයේ සුපර් මාකට් වල ගොඩක් හොයාගන්නත් අමාරුයි. ඉතින් මේ තියෙන්නේ කේල් කොළ ටික හොඳින් සෝදලා පිරිසිදු කරගත්තු කොළ ටික. ඉතින් මම මුලින්ම මේක හීනියට කපා ගන්නවා. ඉතින් මට ගොඩක් හීනෙට නම් කොළ කපන්න පුරුදු නෑ. ඒත් මට පුළුවන් විදියට කපා ගන්න. ඉතින් මේ තියෙන්නේ සුදු ලුණු බික් දෙකක්, රතු ලුණු ගෙඩි 4-5ක් විතර උඹල කඩ ටිකුත් දාලා හොඳින් කුඩු කරගෙන. ඉතින් ඔයාලට ගලේ අඹර ගන්නත් පුළුවන්. මම නම් ඉතින් වන් ගෙඩියට දාලා කොටා ගත්තා. ඊළඟට මේකට ඩෙසිකේටඩ් පොල් ටිකක් එකතු කරලා ඒකට දෙහි ගෙඩියක දෙහි බෑයක යුෂත් එකතු කරලා මේක හොඳින් කලවම් කරගන්නවා. මතක තියාගන්න මේකට ලුණු කුඩු ටිකුයි ගම්මිරිස් කුඩු ටිකුයි එකතු කරන්න ඕනි. ඉතින් ඊළඟට පෑන් එකක් දිපේ තියලා ඒකට බටර් චූට්ටක් දාලා ඒකට අර හදාගත්තු පොල් මිශ්‍රණය එකතු කරගන්නවා. මේ පොල් මිශ්‍රණය එකතු කරගෙන විනාඩි 3ක් විතර මේක හැඳි ගාමින් අපි මේ පොල් ටිකක් වේල ගන්නවා. ඉතින් මම මේ මැල්ලුම් එකට කහ කුඩු එකතු කරගන්නේ නැහැ. මට හිතෙනවා කහ කුඩු එකතු කරගත්තට පස්සේ මැල්ලුම් එකේ ලස්සන කොළ පාට ගන්න බෑ කියලා. ඉතින් ඒ නිසා මේ මම හදන විදිහ. ඉතින් ඔයාලට ඕනි නම් කහ කුඩු ටිකක් එකතු කරගන්නත් පුළුවන්. දැන් ඉතින් මේ පොල් ටිකක් වේලුණාට පස්සේ පොඩියට කපාගත්තු මේ කොළ ටික අපි මේකට එකතු කරනවා. මතක තියාගන්න කොළ ටික එකතු කරලා ගොඩක් වෙලා ලිපේ තියාගන්න එපා. මේ පොල් ටික හොඳට තැවෙරෙනකන් කලවම් කරලා ටක් ගාලා ලිප ඕෆ් කරලා මේක ඔයා වෙන භාජනයකට මාරු කරගන්න. නැත්තම් මේ කොළ ටිකේ පාට වෙනස් වෙනවා. ලස්සන කොළ පාටට තියෙනකොටනේ රස ඒ වගේම ගුණ. ඔන්න ඉතින් කේල් කොළ මැල්ලුම හදලා ඉවරයි. ඉතින් දැන් තියෙන්නේ රස බලන්න. ඉතින් ඔය ජපානයේ ඉන්න කෙනෙක් නම් ඒ වගේම වෙන රටක ඉන්න කෙනෙක් නම් මේක try කරලා බලලා මටත් පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න. ගිහින් එන්නම්.